හාය හැමෝටම මම මේ මැසේජ් කමෙන්ට් එකකට එක වොයිස් කට් එකක් දීලා යන්න ආවේ. මොකද කියනවා නම් එක්කෙනෙක් ගෑනු කෙනෙක් දාලා තියෙනවා. මම කාගේවත් account එක රින්ගගෙන මැසේජ් කරන්න යන්නේ නැහැනේ. කාටවත් මේ වෙනිකම් මම මුකුත් බනින්නෙත් නැහැනේ. ඉතින් මගේ අතින් කාට හරි මොන හරි දෙයක් කියවෙලා තියෙනවා නම් ඇත්තට මේකට සමා වෙන්න. මොකද කියනවා නම් ඒක ගෑනු කෙනෙක් ඇවිත් කියලා තියෙනවා මේ ගෑණි කරන්නේ බොරුවක් ළමයට ආදරේ වගේ රඟපානවා. රඟපාලා වීඩියෝ ෆොටෝස් දානවා කියලා. මෙහෙමයි ඇන්ටි මට ඔයාලට කියන්න ඕනේ ඔයාටත් දරුවෝ ඇති. මම ඔයාලා දන්නවා ඇති වෙන රටක බබෙක් බලාගත්තා අවුරුදු එකමාරක්. ඒ බබාට මම දුන්නු ආදරේට ඒ බබාගේ ෆැමිලි එක මට ඊටත් වඩා ආදරේ දුන්න කරුණාව සැලකුවා. ඉතින් ඔයාලා ඒක දකින්න ඇති. ඉතින් ඒච්චර හොඳ තැනක් දාලා මට ලැබුණු ආදරණීය මේ මව් පදවිය බාර අරගෙන මම මගේ මහත්තයාත් එක්ක සතුටින් මේ ලංකාවට ඇත්තෙන්නේ නැතුව මෙහෙමම ඉන්නේ මට හිතේ සැනසීම වල වටින නිසා ඔයාලා දන්නවත් ඇති වචනකින් මං කියන්නම්. පැලක තියෙන සතුට මාලිගාවල් වල නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා දැනටමත්. මම ඒවා කියන්නේ නැහැ. මේ කමෙන්ට් එකට උත්තරයක් දෙන්න ආවේ මගේ දරුවාට මම බොරුවට සෝෂල් මීඩියා ආස්සේ ආදරේ පෙන්වන්න මට කිසිම උවමනාවක් නැහැ. එයාත් එක්ක උදේ ඉඳන් හවස වෙනකන් මම ඔට්ටු වෙන විදිහ මම දන්නවා. මගේ මහත්තයා ඒක දකිනවා. ඉතින් නින්දක් නැතුව හරියට කෑමක් නැතුව අපි මේ දේවල් හැමතැනම කියන්නේ නැහැ. හැබැයි මම ඒ ළමයා දිහා ඔහොම කරලා බලපු එකට මිනිස්සු ස්ක්‍රීන්ෂොට් ගගහ දැන් මේක දාලා තියෙනවා. ඉතින් අයියා ඒකට මගේ හස්බන්ඩ් එයාගේ මුකුත් කියන්නේ නැහැ. ඉතින් එයා දන්නවා මම මගේ බබාට කොච්චර ආදරේද කියලා. ඉතින් මට බබෙක් ඉන්නවා කියලා දැනගත්තේ ඔයාලට මම කියපු නිසා. මටත් තිබුණා වෙන කට්ටිය වගේ අනන්තවත් මගේ ඇස් ඉස්සරහා මේ රටවල් වල මම කියන්නේ නැහැ කවුද කින්ද මන්ද අනන්තවත් ළමයි හම්බෙන්න ඉන්නලා එහෙම නැති කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒව සාමාන්‍ය දේවල් නෙමෙයි. ඒව ඇත්තටම මේ මිනිස්සු ඒ දේවල් ඒ කර්ම ගෙනියයි. මම කියන්නේ මටත් තිබුණා මම සිංගල් කියලා පෙන්නන්න. මටත් පුළුවන් මම අම්මා කෙනෙක් නෙමෙයි කියලා පෙන්නන්න. කවුරුත් ඔක බඩ ඇරලා බලන්නේ නැහනේ මේක හැමදේම මේ අම්මා කෙනෙක්ද මම මෙහෙම කියලා කාලෙකට මට සෝෂල් මීඩියා වලින් අයින් වෙලා බබාව හමුුණාට පස්සේ බබාව කාට හරි දීලා හිමීට ඇවිල්ලා ආපහු කෙල්ලෙක් වගේ රඟපාලා මට ජීවත් වෙන්න ඕන තරම් අවස්ථා තිබුණා. හැබැයි මගේ ජීවිතේ ලැබුණු ආදරණීයම පදවියක් තමයි මේ මව් පදවිය. ගොඩක් අම්මලා ගොඩක් තාත්තලා බලාගෙන ඉන්නවා දරුවෝ වෙනුවෙන්. අවුරුදු ගණන් පූජා කරනවා දේවාලවල යනවා. ඉතින් එච්චර ආදරණීය පදවියක් මට මිනිසුන්ගෙන් හංගන්න මිනිසුන්ට බොරුවට ශෝභන විදියට පෙන්වන්න කිසිම උවමනාවක් නැහැ. මම හරිම ආදරෙන් ඒක විඳිනවා. මම හරිම ආදරෙන් මම හැම තිස්සෙම අයියට කියනවා මගේ මහත්තයාට අනේ ආශලි ලොකු වෙන්න එපා. මම කැමති නෑ එයා ලොකු වෙනවට. ඒ තරම් හරි ආදරණීයයි මට මේගේ වෙන දවස්. ඉතින් මගේ ළමයාට කොනිතාන ටූක් කන්න එතකොට රවන්න කරන්න මට ඕන දෙයක් කරන්න අයිතිය තියෙනවා. හැබැයි මම මේ දේවල් ඕන වෙලාවට කරන්න. ගහන්න නැතුව ළමයෙක් හදන්න බෑ කියන එක ඔයාලා හොඳටම දන්නවා. හැඳි නොගා හදන කිරි හොද්දේ ළමයේගේ වෙනස නැහැ. ඉතින් ඒ කාලෙට මං ඒ ළමයාට තරවටු කරලා ඒ ළමයාට ඕන ඕන දේ එපා ගන්න. අපේ ජීවිතේ මට ලැබුණ හැම අත්දැකීමක්ම මට ලැබුණු ජරා අත්දැකීම් වලින් මං මේ දරුවා වැයත් කරන්න ඕනි. මගේ ජීවිතේ මට ලැබුණු අත්දැකීම්. හොඳ දේවල් යාට දීලා නරක දේවල් වලින් අයින් කරන්න තමයි මම ගොඩක් උත්සාහ කරන්නේ. මොකද මට ඉන්න ගෑනු ළමයෙක් නිසා පරණ දේවල් මිනිස්සු ඇදගෙන මගේ ජීවිතේ මගේ අතීතේ පරණ දේවල් ඇදගෙන ඇවිල්ලා ගොඩක් කමෙන්ට් දානවා. ෆේක් account වලින් කොන්ද පණ නැතිකම මේ මිනිස්සු පෙන්නනවා. මම නම් මගේ ජීවිතේ මම හිතන්නේ අන්තිම මේ දැන් මේ වීඩියෝ එක දාලා ඊළඟ තප්පරේ මම හිතන්නේ නැහැ මොනවා වෙයිද කියන්න බෑ. දැන් මේ වෙන දේවල් එක්ක මිනිසුන්ට හැමෝම පරිස්සමින් එන්න මට කියන්න තියෙන එකම දේ තමයි හැමෝම මේ වීඩියෝ එක බලන හැමෝම පුළුවන් තරම් ඉවසන්න කියන එක තමයි. මොකද මගේ ජීවිතේ නැතිම දේ ඒක මම දැන් ගොඩක් ඉවසන්න පුරුදු වෙලා තියෙනවා. හිතට එන ආවේගයට මම මගේ කොණ්ඩේ ඕන තරම් කපාගෙන ඇති. මට හරි දිග කොණ්ඩයක් මීට කලිනුත් තිබුණා. මේ කොණ්ඩේ මේ යටින් උනත් මම ගොඩක් කපාගෙන මේ වැවිලා මේ යටින් කපාගෙන ඉතින් මේ දිග බලන්න පේනවනේ ඒ කපාගත්තු ඒ ආවේගයට කරගත්තු දේවල්. ඉතින් මේ අත් එහෙම කපන් දිනවා වෙන තරහට ඉස්සර පුංචි දේවල් වලට කේන්ති ගිහම කරගන්න දේවල්. ඉතින් ඊට වඩා දේවලුත් වෙලා තියෙනවා. මිනිස්සු දන්න කටිය දන්නවා. ඉතින් මම කාටවත් වරදක් කරන්නේ නැහැ කියන එක මම දන්නවා. මම කියන්න ඕනේ නැහැ. මිනිස්සු කමෙන්ට් මම මේක කියන්නම්කෝ කෙලින්ම කෙටියෙන්. මං ගැන මම මෙහෙම කියන්නම් මගේ වීඩියෝස් බලන්න කැමති නැති කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය මාව බ්ලොක් කරන්න. මොකද මට බැන්න කියලා ඔයාලට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මගේ හිත මම දන්නවා මගේ හිත වචන වලින් මිනිස්සුන්ට වටන්න පුළුවන්. මිනිස්සු කවුරු හරි දෙයක් මොනවා හරි කිව්වම මම ගොඩක් කල්පනා කරනවා මේ ළඟදී වෙච්ච සිද්ධියක් එක්කෙනෙක් මට කමෙන්ට් අතර හොමාරුවක් බැනුමක් ඇති වෙලා මං එයා බ්ලොක් කරාට පස්සේ එයා වෙන account එකකින් ඇවිල්ලා මට කියනවා පද
අම්මා මතක් කරලා බැනලා හැමදේම ගොඩක් කියන්නේ තෝපි පිට රටවල වලන් හොදන කාලකණි. අන්න ඒ වගේ වචන කියලා බැන්නා. ඉතින් අපි එහෙම නෑ කියලා බැන්නා. ඉතින් මට ඒ ගැන දුක නෑ. හැබැයි මම ඒ වචන කල්පනා කරා. එළි වෙනකම් මම නිදි නෑ එදා. ඊට පස්සේ මම හිතවත් මම TikTok එකේ මේ Facebook එකේ ගොඩක් අය මට මැසේජ් කරනවා. මම ගොඩක් කට්ටියත් එක්ක හිතවත් මම හරි ආසයි මිනිස්සු ආශ්‍රය කරනවා. පිරිමි ළමයි නෙමෙයි ගෑල් ළමයි විතරයි. ඉතින් ඒ කට්ටියට මම කිව්වා මෙහෙම බැන්නක්කේ බලන්න කියලා. ඉතින් ඒ කට්ටිය මට මොනවද දන්නවද කිව්වේ? එක අක්ක කෙනෙක් මේ එයාගේ නම මතක නැහැ. ඒ අක්ක මට ඒවල තිබුණා නංගි මේ බණ ටික අහලා නිදාගනින් කියලා. ඉතින් උඹ මහත්තයා මොන හරි කිව්වොත් විතරක් කල්පනා කරපන්. ළමයාගේ මොකක් හරි ප්‍රශ්නයක් විතරක් කල්පනා කරපන්. උඹව දන්නවත් නැති උඹට වචන කියන මිනිස්සු කියන දේවල් කල්පනා කරන්න එපා. එළි වෙනකන් ඔය ඇස්සියට කළු වෙලා නිදාගනින් නංගි. තව අක්ක කෙනෙක් මගේ හිත ගොඩක් හැදුවා. ගොඩක් ස්තුතියක් ඒකට. ඉතින් මේ දැන් උනත් දැන් උනම් මම පෙන්නන්න මෙන්න මේ බත් එක ගෙනත් දුන්නේ හා පැත්තේ ඔක්ක. ඒකනේ මට උදේ ඉඳන් උයා ගන්න බැරි වුණා. ඒක එයා දැක්ක ආශිරිත් එක්කම මම යාව නාවුව රෙදි ටික හොදාගත්ත ගෙවල් අස් කරා. ඉතින් උදේ නැගිට්ටෙත් අද 9ට 10ට විතර එයාට කෑම කාවලා ඔක්කොම ඉවරන්න පස්සේ ඉතින් ඒ උයා ගන්න මට මගේ කෑම එක එහා පැත්තේ මට හරි ආදරණීය පිරිසක් ඉන්නවා මාත් එක්ක මට ගොඩක් සතුටුයි. බත් එක ගෙනත් දුන්නේ එහා පැත්තේ අක්කා. ඉතින් මේ ඒ වගේම රැටත් මට උයා ගන්න බැරි වුණොත් මට අසල්ලාසියෝ දෙන්නෙක් ඉන්නවා. හරිම හොඳයි. හරිම ආදරේ මට. ඉතින් යාළුවා මට කෑම එකක් ගෙනත් දෙනවා. ඉතින් කෑම එක එයා නැතත් මගේ මහත්තයා මට උයලා දෙනවා. නැත්තම් එයාට කඩෙන් හරි කෑම එක ඕඩර් කරලා දෙනවා. ඉතින් මට මගේ ජීවිතේ ලැබෙන්න ඕන දේවල් තියෙනවා. මේ හැමදේම මිනිස්සු කරන්නේ. රෑත් දවල් නැතුව මේ මිනිස්සු එළියට බහින්නේ. කන්න බත් ටිකක් කන්න අතර කීයක් හරි හම්බ කරගන්න දරුවෙක්ගේ දෙයක් කරන අම්මා තාත්තාගේ දෙයක් කරන සහෝදරියගේ දෙයක් කරන. ඉතින් ඒ දේවල් මිනිස්සු හොඳ පැත්ත නරක පැත්ත බලන්න නැතුව ඒ දේවල් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. තමන් කරන දේ තමන්ගේ හිතට හරිනම් විතරක් ඒක කරන්න. අනිත් මිනිසුන්ට ඇඟිල්ල දික් කරන්න යන්න එපා. මොන ලස්සනයිනේ. බැනපල්ල මේකට. ඉතින් මගේ හිතේ ගොඩක් දේවල් තියෙනවා. මම මෙහෙම කියනවා. අහන් ඉන්න පුළුවන් නම් අහන් ඉන්න එක ඇත්තේ. බත් කන්නත් ඕනි මේ පේන මගේ චූටි පැටිය දොයි. එයා නාලා කරලා ෂෝක් එකට දොයි. ඉතින් ඇන්ටි ඔයාලට කියන්න ඕනුනේ මම බොරුවට මගේ ළමයට ආදරේ පෙන්නුවත් නැතත් ඔයාලට වැඩක් නෑනේ. අනේ ඉතින් තමන්ගේ පාඩුවේ දෙයක් කරගෙන ඉන්න. තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න. මේක තමන්ගේ ජීවිතේ. ඔයාට බඩගිනි වුණොත් මං කාලා හරියන්නේ නැහැ. ඒ කන්න ඕන ඔයාමයි. ඉතින් ඔයාගේ ලයිෆ් එක ඔයා එන්ජොයි කරන්න වෙන අපේ මානසික මට්ටම මෙහෙමනේ. අපි දෙයක් කරනකොට අනිත් මිනිස්සු මොනවා කරයිද කියන හිතනවා වැඩි. ඒකයි අපිට මෙහෙම වෙන්නේ. ඉතින් ඒත් බෑ. ඉතින් හොඳ විදිහට ජීවත් වෙන්න ඕනේ. ළමයාට සමාජයට ආදර්ශ වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. මම දන්නේ මම මේ කියපු දේවල් ගොඩක් මික්ස් ෆුඩ් එලා ෆුඩ් සලාඩ් එකක් වගේ තමයි කියන්න ඕන දේ නෙමෙයි කිව්වේ. මගේ ඔළුවට එක එක දේවල් එනවා. මම හැමදේම කියනවා. අපේ අයියට අහන් ඉන්න බැරි වෙලා අපේ අයියා දැන් හයර් එකකුත් නැහැ කියලා. එයා එළියට ගියා බොරුවට වැඩ කියලා. ඉතින් ඒකට ප්‍රශ්නිකුත් දැන් මේක අපේ නැන්දත් බලලා මට බණී උතට පිස්සුද කියලා. ඒකට ප්‍රශ්නකුත් නැහැ. හරි එහෙනම් හැමෝටම බුදු සරණයි. මට පිස්සු. මේක බලන්න ඔයාලට පිස්සු නෑ. පරිස්සමින් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. අනිත් මිනිස්සුන්ට බයින යන්න එපා. මගේ වීඩියෝ බලන්න බැරි නම් බ්ලොක් කරන්න. මට තිබුණා ඔයාලට කියන්න මම අම්මා කෙනෙක් නෙමෙයි. මම තාම සිංගල්. මට හස්බන්ඩ් කෙනෙක් නෑ. මම සිංගල් කියලා මම කෙල්ලෙක්ගේ නටනට වීඩියෝ දැම්මනම් කොල්ලෝ එයි මගේ පස්සේ. කෙල්ලොත් එයි මගේ පස්සේ. එහෙම කරපු නැති එකේ වරද තමයි මේ මිනිස්සු මට එක එක කතා කියන්නේ. බයි එහෙනම් අනිත් අන්තිම වෙනිකම් මේ වීඩියෝ එක බලන්න හොලෝ. බයි බොයි.